හැබැයි මේකේ අරමුණ අපි ජීවත් වෙන කාලය වැඩි කර ගැනීම නෙමෙයි. ජීවත් වීමේ ක්වොලිටි වැඩි කරගන්න. ඒක දෙකක්. ජීවත් වෙන සතුටින් ඔව්. මට ඒකම තමයි මතන්න දැක්කේ. අපේ කවුරුහරි දර්ශනයේ තියෙන්නේ මේ ජීවත් වෙද්දී සතුටින් ජීවත් වෙලා ඉන්න ටික මේන්ටේන් කරගන්න තමයි හැම ට්‍රයියක්ම දෙන්නේ. ඔව් මෙහෙමයි සතුට කියන එක හරිම ට්‍රිකි වචනයක්. ඒක සාපේක්ෂයි. ඔව් ඒක තමයි මම කියන්නේ. ඒක හරිම ට්‍රිකි වචනයක් සතුට කියන එක. සතුට බලාපොරොත්තු වෙන කෙනා වෙන්න පුළුවන් වැඩිපුරම මොකද්ද? දුක් කියලා. හැබැයි සතුට කියන්නේ මොකක්ද කියලා තේරුම් ගත්තාම මේක අතම සතුට සහ දුක කියන එකට වඩා වෙන කතාවක්. දෙකක් කියතනක් තියෙනවා. දැන් සතුට කියන එක එක මිනිස්සෙක් ලබන සතුට තා මිනිස්සෙක් ලබන සතුට දෙකක්නේ. ඔව්. දැන් හිතන්නකෝ මිනිස්සෙක් නිතරම සතුට හොයනවා කියන්නකෝ. එයා හැම වෙලාවෙම අතෘප්තිමත්ද නැද්ද? හැම වෙලාවෙම එයා අතෘප්තිමත් නේ. හරි. හැබැයි එයා සතුට කියන එක මනසේ හැදෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න. හරි. එයාට යම් තෘප්තිමත් භාවයක් එනවනේ. හරි. පැහැදිලි. ඒ සතුට සම්බන්ධ වැඩ නොකර ඉන්නව නෙමෙයි යා. හැබැයි එයාට ඒක ප්‍රශ්නයක් නෑ ඒක එහෙම නොවනොයි කියලා. අද සතුට කියන එක තාවකාලිකයි. ඔව්. සතුට කියන පොඩි වෙලාවකින් ඒක හැබැයි වැරදි දෙයක් නෙමෙයි සතුට කියන්නේ. සතුට කියනවා. ඔව්. සතුට කියන එක වැරදි දෙයක්. හරි ඒක නොලැබිය යුතු දෙයක් විදියට නෙමෙයි මම දකින්නේ. හරිද? සතුට තිබ්බට කමන්නේ. හරිද? හැබැයි සතුට කියන එකෙන් පාලනය වෙන්න එපා. සතුට කියන එකෙන් පාලනය වුණොත් මොකද වෙන්නේ? ඔය සතුටින් ඉන්නවට වඩා දුකින් ඉන්නේ. මිනිස්සු ඇයි දුකින් ඉන්නේ? මිනිස්සු දුකින් ඉන්නේ සතුට කියන එකෙන් පාලනය වෙන නිසා. හරි? ඒ මිනිස්සු දුකින් ඉන්නේ දැන් මට ආශාදේ වෙන්නේ මම යම් කිසි වැඩ ටිකක් කරන්න යනවා. ඒ වැඩ ටික වෙන්නේ නැහැ. වෙන්නේ නැති නිසා මොකද වෙන්නේ? දුක් වෙනවා. එහෙම. සාහනේ එක්කෝ දැන් අපි අතීතයේ අපි තුමු 2024 ජනවාරි මාසේ මම බොහොම සැහැල්ලුවේ සතුටින් හිටියා. හරිද? ඒක දැන් නැති වුණා. හරිද? ඒක ආයි කල්පනා කර ඒකම ගන්න try කරන නිසා. තේරුණාද? හරි. හැබැයි මේ 2024 මැයි මාසේ ලැබිච්ච එක හරිද? ඒක එතනින් බින්දින් තියලා එන්න පුළුවන් නම් අපිට මොකද වෙන්නේ? හරිද? දැන් ඒක හරියට ඔය සතුට කියන එක මෙන්න මේ වගේ. අපිට පාරේ යනකොට අපිට හම් වෙනවා වටින මැණිකක්. මැණිකක් කිව්වහම මතක් වුණේ මේ ටොරොන්ටෝ මියුසියම් එකේ තියෙන මැණික් වලින් මයින් 140ක් තියෙන ලංකාවේ වනේ. ඔව්. ඒක මේ දා ඩිස්ප්ලේ එකට කරලා තියෙනවා. හරි. අපි හිතමු ඔය වගේ වටින මැණිකක් හම්බ වෙනවා. මේ දැන් මැණික අපි ලස්සනයි දැක්කා. අපි මේ මැණික ආස්වාදේ ගත්තා. ඒක අපි එතනින් තියලා තිබ්බා ගියා. හරිද? තේරුණා? අපි ඔය මැණික ගත්තා. ඊට පස්සේ අපි ගෙදර ගෙනාවා. දැන් ගෙදර ගෙනාවම ඊළඟ මොකද වෙන්නේ? ඒක ආරක්ෂා කරන්න ඕනේ. මේ වෙන්න ඕනේ, නැති වෙන්න ඕනේ. දැන් මැණික විකුණන්න ගියොත් ඉන්කම් ටැක්ස් වලට අහු වෙයිද? මොනවාද? අරවද මේවද? ප්‍රශ්න ගොඩක් පටන් ගන්නවා නේද ඒකත් එක්ක. හරිද? තේරුණාද? මම මේ උදාහරණයට මම කිව්වේ. මැණිකේ අපි අර මැණිකේ තියෙන මේ අර මුලදීම අපිට දැක්කහම මොහොතේදී අපිට ලැබිච්ච ආස්වාදය ලැබීමේ වරදක් නැහැ. ඊට පස්සේ අපි ඒ ආස්වාදය ගෙදරගෙන ගිහිල්ලා දිගටම තියාගෙන මේ ප්‍රශ්නේ තමයි එන්නේ. තේරෙනවද? එතකොට මේ දිගටම මම මේ ආස්වාදේ විදිය යුතුයි. ඒක එලෙසම පැවතිය යුතුයි. කියන ඒ තෝට් එකෙන් තමයි අපි ප්‍රශ්න ටික පටන් ගන්න. හරි? එතකොට සමහර වෙලාවට අපි ඒකටම ඔළුව තියාගෙන ඉන්නකොට මොකද අපිට වෙන ඒවා අනිත් ඒවා මිස් වෙනවා. හරි? දැන් හිතන්න ඕගොල්ලෝ ඉස්සලාම පොඩි කාලේ සමනලේ පියාඹනවා දැක්ක ගමන් ඕගොල්ලන්ගේ හිතට ලොකු මේකක් ආවා. ලස්සන මලක් පිපිලා තිනකොට මේ එකක් ආවා. ආසේ තරු දිහා බලාගෙන ඔහේ හිටියා. හරි? තේරුණාද? ඉර බැහැගෙන යනකොට ඉර නැගගෙන එනකොට අර ආසේ පාට වෙනස් වෙන විදිය ඕගොල්ලෝ රස විඳිනවා. හරි? ටික කාලයක් යනකොට මොකද වෙන්නේ? හදාගන්න ලෝකේ වැඩි වෙන්න අරවා මතක. අරවා මතක එන. හැබැයි දැන් ආයි ගිහිල්ලා බලන්නකෝ ඒවා. අර ආශ්වාදෙම දැනෙනවා. තේරුණාද? ඒ ආශ්වාදෙම දැනෙනවා. හරි අපි ඊට වඩා ආශ්වාදයක් හොයාගෙන ගිහිල්ලා සමහර වෙලාවට අර ඇත්තටම තිබිච්ච ආශ්වාදෙත් අපි නැති කරගෙන. හරි. දැන් අපි දැන් පොඩි කුඩා දරුවෙක් එක්ක ඉන්නවා කියලා හිතන්නකෝ. එයාත් එක්ක ඒ සෙල්ලම් කරන අපි සෙල්ලම් කරන මොහොතේ තමයි අපිට ආශ්වාදේ තියෙන්නේ. ඒක සෙල්ලම් ගම මේක
මේ හොඳට උගන්වලා එක්ක කවුන්ටර් කෙනෙක් හරි එක්ක ડોක්ටර් කෙනෙක් ලෝයර් කෙනෙක් හරි මේවා කරලා ඊට පස්සේ මුගේ මෙහෙමයි කියලා ලොකු අර කතාවක් හදාගෙන ඊට පස්සේ උට දෙකක් ගහලා ගිහිලා පාඩම් කරපන් කියලා කියනකොට මොකද හරි තේරෙනවද මේ කියන්නේ හරිද එතකොට අපිට අර මේක මිස් වෙනවා මොකද එතෙන්දී අපි කරන්නේ මොකද්ද මේ අපි දැන් මේ මොහොතේ විඳින ආස්වාදේ මමත් තව අවුරුදු 40ක් 50ක් විඳිනවා මොහොත විඳින්න ඕනේ කියන මේකට යනවා. එතකොට මොකද වෙන්නේ? ඌ විඳින්නෙත් නැහැ මං විඳින්නෙත් නැහැ. ඔය කියන්නේ අපිට මේ මොහොතේ කරන එක මේ මොහොතේම අතහැරින්න ඕනේ. ඒකේ එල්ලිලා ඉන්න හොඳ නැහැ එතන නේ. ඔව්. දාන ගැන වැඩි වද වෙන්න එපා වෙලාවල් ගැන වද වෙන්න එපා. ඒ පරිවිරේට තමයි. 12ට ඉස්සෙල්ලා ලෑස්ති කරන්න. මොකද්ද ඔය 12? ඔව් ඒකත් ඒක තමයි එල්ලගෙන ඉන්න එකක් තමයි. මම ඉඳන් මම මේගොල්ලන්ට කියනවා. මම කිව්වා මම කිව්වා හාමුදුරන්ට බඩගිනි වෙනකොට කන්න දෙමු කියලා. එච්චරයි. දැන් මොකද්ද 12? දැන් මම මෙහෙට එනකොට තිබිච්ච 12 නෙමෙයි ඊට පස්සේ දවස් ගානකට පස්සේ 12 වෙනස් කරනවා. වෙනස්. ඒ ලංකාවට ගියාම ඔක වෙනස් වෙන්නේ. මොකද්ද 12? කොහොමද අර අපේ හිතේ භාගයක් අර සම්ප්‍රදාය తీරන එක කඩන්න හරි අමාරුයි තියෙන්නේ. සම්ප්‍රදායවල කියන්නේ අපි කවදා හරි ඕගොල්ලෝ අපි වගේම කවුරු හරි කීප දෙනෙක් එකතු වෙලා හදාගත්ත එක. දැන් මේ අපේ දරුවන්ට ඒවා අඩුයි. මොකද ඉතින් ඒගොල්ලෝ ඒක මේ එක ගන්නකො. එතන තියෙන්නේ දැන් අපි දැන් කතා කරනෝනේ ඉන්ටර්මීඩියට් පාසින් ගැන. අහලා තියෙනවනේ ඕගොල්ලෝ. දැන් අපි තරුණ කෙනෙකුට නෙමෙයි. අපි තරුණෙන් ටික කාලෙන් පොඩ්ඩක් අඩු එහාට යනකොට ඉන්ටර්මීඩියට් පාසින් කරනකො හොඳ නේද? හරිද? ඒක කරන්න ඕනේ 12ට කලින් කාලද 12ට පස්සේ කාලද කියන එක නෙමෙයි අදාළ. තේරුණාද? හරි. ඒක තමන්ට පහසු විදිහට හදා ගන්න ඕනේ. හරි. දැන් හිතන්නකෝ අපි ඒකේ වෙලilla හිටියොත් මොකද වෙන්නේ? දැන් සමහරවිට අපි ට්‍රැවල් කරන්න වෙනවා. හරිද? සමහරවිට අපිට මොකක් හරි එදා වැඩක් තියෙනවා. හරිද? එතකොට නෑ මම මේ දැන් අපිටම දැන් ඕක ආගමික සංකල්පයෙන් අයින් කරලා ඉන්ටර්මීඩියට් පාසින් කියන එකත් ඔළුවේ ඕනට වඩා ඔළුවට දාගත්තොත් මොකද වෙන්නේ? අපි එදිනෙදා කරන වැඩ කරන්න බැරි වෙනවනේ. එතකොට දවසේ එක වෙනස්. එදා තියෙන එක නෙමෙයි අද. එතකොට අපිට එදාට ගැලපෙන විදිහට සමහර ප්ලෑන් එක පොඩ්ඩක් වෙනස් කරගන්න වෙනවා. හරි. එතකොට ඉස්සෙල්ලා ඔක පටන් ගත්තේ ඉන්ටර්මීඩියට් පාසින් විදිහට. හරිද? දැන් ඒක ඇයි ඒක කරන්නේ මොකද කියලා හේතුවක් දන්නේ නැතුව කොහේ මොකද වෙන්නේ? ඔය කරනවා මේ අර පොඩකමට ආයි නැවත කරනවා. ඉතින් ඒක හාමුදුරන්ගේ මනක තියෙන පූසා බඳපු දේවල්. ඔව් ඒ කියන්නේ අපේ ඔය සංස්කෘතික දේවල් වල තියෙන දේ තමයි අපි මේ නැවත අපි දේවල් කරනවා විමසීමක් නැතුව. ඇයි ඒක කරන්නේ කියලා දන්නේ නැහැ. මුලින් කරපු එකනා ඒක වැරදියට කරා නෙමෙයි. මුලින් දාපු එකනා ඒක දාලා තියෙන්නේ. මේ මුල් අවස්ථාවේදී දාලා තියෙන මොකක් හරි ඒකට හේතුවක් නිසා. සමහර දැන් ඒක හේතුව වෙනස් වෙලා. කාලය වෙනස් වෙලා. හරිද? ඒකට අවශ්‍ය දේවල් ටික වෙනස් වෙනවා. හරි. දැන් මේ ඕගොල්ලෝ දැකලා ඇති මෙහෙ හැම පන්සලකම තාම මොකද? වස් කාලේ කටිනේ තියෙන කොයි කාලේ? මේ කොයි ඉස්සරින් පස්සේ නේ. වස් කාලේ වින්ටර් කාලේ නෑ ලංකාවේ කාලේ තමයි ලංකාවේ කාලේ තමයි තියෙන්නේ. හරිද? දැන් ඔක ලංකාවේ අනුරාධපුරේ එහෙම උනම් පස්සේ ඔය මම මේ සාමාන්‍ය වස් කාලේ කියන වහිනා කාලේ වහිනා අමාරු. ඒ කියන්නේ ඒ කාලේ ඉන්දියාවේ තිබිච්ච ඒ කාලෙදි හොඳටම ධාරානිපාත වහිනවා. ඉතින් එහෙට මෙහෙට යන්න අමාරුයි. යන්න අමාරු නිසා එක තැනකට ආරාධනා කරනවා. එක තැනකට ආරාධනා කරලා එක තැනකට ඉන්නවා. හරි යන්න ඉන්න අමාරු කන්න බොන්න දේවල් පහසුකම් සලලා ගන්න අමාරු නිසා ඒ කාලෙත් පහසුකම් සලසනවා කියලා මේවා කරනවා. හරි. දැන් ඔක මම දැක්කා අනුරාධපුරයේදී ඔය ඔක්කොම මොනවාද කටින පින්කම් ඔක්කොම දීලා ඉවර වුණාට පස්සේ ඊට පහුවෙන් දෙනවා වහිනවා ඊට පස්සේ වහින්නේ දැන් අනුරාධපුරයේ පැත්තට නොවැම්බර් දෙසැම්බර් මාසවල හොඳට වහින්නේ. ආයි වහිනවා ගම් වතුර ගලන්නම් වහිනවා. හරි. ඉතින් දැන් එතකොට මෙහි ඔක්කොම කටින පින්කම් ටික ඔක්කොම ඉවරුනහම වින්ටර් එක එනවා. හරි. ඉතින් එතකොට දැන් ඕක මේ වෙනස් කරන්න පුළුවන්ද? ඒගොල්ලන්ට බෑ. කවමදාවත් බෑ. එතකොට ඒ අර මානසික මේ වගේ හිර වෙලා ඉන්නවා. හරි මානසික මේ වගේ ඇතුලේ හිර වෙලා ඉන්නවා. හරි ඒක එතකොට මුලින් දාපු මිනිස්සයා ඒක මෝඩකමට දාපු එකක් නෙමෙයි. සමහර දේවල් දාලා තියෙනවා මෝඩකමට දාපු ඒවා නෙමෙයි. හරි එතකොට පස්සේ මොකද වෙන්නේ?
පස්සේ ඒක ඒ කාලේ වෙනස් වෙලා මේවා වෙනස් වෙලා හැබැයි ඒවත් ඔය විනය පොත්වල කියලා තියෙනවා. ඔබට අදාළ කාලයට අනුව ඒ මේවයකට අනුව සමහර දේවල් වෙනස් කරගනින් කියලා තියෙනවා. ඒකම ඒක හැෙන්නේ නැහැ. හරි. ඉතින් ඒ වගේ දැන් ඔක අපි අර ඔයගොල්ලන්ගේ අර මේ අපි ඔය මේ කම්පැනිස් වල එහෙම වැඩ කරනකොට අපි අර වඳුරන්ගේ කතාව අහලා නැද්ද ඒගොල්ලෝ ඒක? කියන්නේ මේකක් ඇතුළේ දානවා වඳුරු 5 දෙනෙක් කූඩුවක් ඇතුළේ. ඒ කූඩුවේ උඩ එල්ලලා තියෙනවා මේ කෙසෙල් කන. හරි. එතකොට එතනට මේ කවුරු හරි වඳුරෙක් එතනට මේ කෙසෙල් ගෙඩියක් කඩාලා ගන්න ගියොත් එක්ක වතුර හරි ඉලෙක්ට්‍රික් ෂොක් එකක් හරි දෙනවා. මුළු ඔක්කොම වඳුරන ඔක්කොටම. හරි. ඊට පස්සේ ඉතින් කවුරු හරි වඳුරෙක් අතන්ට යන්න යනකොට අනිත් වඳුර ටික මොකද කරන්නේ? කිට්ටු වෙනකොටම අරුවට හපලා මේවා කරලා ඌ ඇදලා ගන්නවා. ඇයිද? අරුව ආරක ගන්න ගියාම පරිප්පුව කන්න වෙනවා. ඉතින් ඔහොම ඊට පස්සේ මොකද කරන්නේ? එක වඳුරෙක් එළියෙන් තියෙනවා කූඩේ. තියෙන අලුත් වඳුරෙක් දානවා. හරිද? අලුත් වඳුර දන්නවද මේ ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වදිනවා වඳුර ගහනවා කියලා ඌ දන්නේ නැහැනේ. ඌට පේන්නේ මොකක්ද? කෙසෙල්. ඌ ඒක කඩන්න යනකොට අනිත් 4 දෙනා මොකද කරන්නේ? ඇදලා අරගෙන ඌ හපලා මේවා කරලා මේවා කරනවා. ඌට යන්න දෙන්නේ නැහැ. හරිද? තේරෙනවද? ඊට පස්සේ ඕම ටික ටික අර මේ අරක ඇත්තේ තියෙන වඳුර එක එක අයින් කරලා අලුතෙන් වඳුර දානවා. දැන් අලුත් වඳුර 5 දෙනෙක් ඉන්නවා. හරි? උන් 3 දෙනා නාලත් නැහැ. අර ඉලෙක්ට්‍රික් ෂොක් එක වැදිලත් නැහැ. හරිද? හැබැයි උන් 5 දෙනා කෙසෙල් ගිරිය කඩන්න කෙසෙල් ගන්නලා කිට්ටු වෙන්න දෙනවද? දෙන්නේ නැහැ නේද? හරි. ඉතින් ඇත්තටම මේ වඳුරෝ මිනිස්සුන්ට වඩා බුද්ධිමත්. අපි ඊට වඩා ඕනේ. මේ වඳුරෝ හැසිරෙන විදිහටම තමයි අපි හැසිරෙන්නේ. හරි. ඒ කියන්නේ ඒක අපේ ආගම ඇතුළේදී හරි ගෙදරදී හරි අපි මේ දැන් අපි දැන් මම රස්සාව කරන කාලේ තිබිච්ච හරියම ප්‍රශ්නයක් තමයි මොකද්ද? මොකක් හරි එකක් වෙනස් කරන එක. හරිම අමාරුයි. මොකක් හරි තියෙන සිස්ටම් එකක් මොකක් හරි එකක් වෙනස් කරන්න බෑ. හරි. ඒක ඇයි දාලා තියෙන කියලා දන්නෙත් නෑ. හරි. ඒකට ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක ඇතුළට අපි හිර වෙනවා. හිර වෙලා ඒක ඇතුළේ මේ වෙනවා. ඉතින් එතකොට එහෙම හදාගත්තු මානසික රාමු, ආගමික රාමු, සංස්කෘතික රාමු, ආර්ථික රාමු වෙන්න පුළුවන්. ඉකොනොමික්ස් ප්‍රින්සිපල් එකක් වෙන්න. ඒකත් මොකක්ද? ඒකත් ඔය වගේ කවුරු හරි කෙනෙක් හදපු එකක්. මොකක් හරි ඒ වෙලාවට ඒක අදාළ වෙන්න පුළුවන්. ඊළඟ අවුරුද්ද ඒක අදාළ නොවෙන්න පුළුවන්. ඊළඟ මාසෙ ඒක අදාළ නොවෙන්න පුළුවන්. පැහැදිලි? වතුර එකක් දෙන්න පුළුවන්. එක්කෙනෙක් ගියාම ඇති අනිත් අය. බීමකට එපා නේද මේ වතුර එකක් දෙන්න. ධර්ම ප්‍රශ්නේ කමක් නැද්ද අඳුරනේ? හා? ධර්ම ප්‍රශ්නේ. නෑ මට ඇල් වතුර එකක් දෙන්න. ඇල් වතුර එකක්. ග්ලාස් එක. ග්ලාස් එක. සාපුර පහුගිය ටිකේ තනුරාදපුරේ පන්සලේද වැඩ හිටියේ? ඔයා ගිය අනුරාදපුරේ නේද? ඔව්. පන්සලක් නන් නෙමෙයි. ඒ කියන්නේ දිගට මෙතනම සාමාන්‍යයෙන් එහෙම නැහැ. මම දැන් මේ මේකට කීකිට ජීවිත අපේ ජීවිතේ මේ පොඩි වැඩි එක තැනක ඉන්නවා. එහෙනම් අපිට වෙන දේ තමයි ඔයගොල්ලෝ කියලාත් ඇති ඔයගලන්ට කලින්. අපි මොකක් හරි එක මොඩල් එකක් හදාගෙන ඒක ෆොටෝකොපි කරලා යනවා දිගට.
කියන්නේ අන්තිමට අපේ ජීවිතේ අපි කියනවා අපි අවුරුදු 50 ජීවත් වුණා කියලා. ඒකේ අවුරුදු 45ක්ම එකම දවසේ ආයි රිපීට් වෙච්චා. එකම දෙක. උදේ 6ට 4 නැගිටිනවා, තත් මදිනවා, ඊළඟට මොකක් හරි ජොබ් එකකට යනවා, එකම වැඩ ටික කරනවා, ආයෙ එනවා. හරිද? ආයෙ ඇවිල්ලා මේවා කරනවා. වීකෙන්ඩ් උත් සමාන වෙනවා. වීකෙන්ඩ් එක මොනවා හරි. ඉතින් අවුරුද්දක එක්කෝ යනවා මොකක් හරි වෙන කොහේ ට්‍රිප් එකක් හරි මොනවා හරි යනවා. ඒ යන විදිහත් සමානයි. හරිද? එකම රටාවේ ආයෙ යනවා. ඇත්තටම අපි මිනිස්සු කවුද 60ක් ජීවත් වුණා කියලා කිව්වා මොකද වෙලා තියෙන්නේ? ඒක වෙනස් වෙලා තියෙන අවුරුදු 5ක් විතර. 55ක්ම ආයෙ එකම රිපීට්. කරන්න කොහොමද ෆ්‍රේම් එක? කඩන්න කොහොමද කියලා වෙන කෙනෙක් අහන්න ඕනේ. අපි කොච්චර try කරත් බෑනේ. කඩන්න ලේසි නැහැ. ඒක දවසට ගේම් අපි කරනවා මේවා වෙනස් කරනවා. නෑ අඩුම ගානේ දැන් මෙහෙමයි. දැන් මම ඇවිල්ලා දැන් මේ දැන් මේ මම හිතන අවුරුදු 8කට විතර පස්සේ මම ওই පාසලකට ආවේ. මම බලාගෙන ඉන්නවා හරිද? දාන ගේනවනේ. කොහොමද දාන්නේ? ඔගොල්ලෝ හිතන දවස් 30 ආකාරයකට එනවා කියලා. එකමයි. ඒකම මෙන්න එක තමයි ඔක්කොම ඔළුවේ වැඩ කරන්නේ. ඒක වෙනස් වෙන්නේ. හරි. මේ අපේ දිවේ තියෙනවා මෙහෙම එකක්. අපි හිතන්නකො අපි පොඩි කාලේ අපි මොන හරි කෑම වර්ග ටිකක් කෑවා කියලා. ඊට පස්සේ අපි ඒකෙන් එළියට යන්නේ. ඒකම තමයි අපි හොයන්නේ. හරිද? හැබැයි අනිත් ඒවා හදන්න බැරිද? පුළුවන්. හරි. ඒක වෙනස් කරන්න පුළුවන්. සමහර වෙලාවට ඒ අපි ඔය කියන ඔය මහා ලොකු වෙනස්කම් නෙමෙයි ජීවිතේ හිතන්නකො උදේට තේ බොන්න පුරුදු වෙච්ච කෙනෙක් කියලා. උදේ අපි වෙනසකට ඉඳලා කොෆි එකක් බොනවා. කොෆි බොන්න පුරුදු වෙච්ච කෙනා වෙන මොන හරි බොනවා. සමහර පොඩි දේවල් වලින් තමයි ඒවා වෙනස් කරන්න පටන් ගන්න. ඒ හිතන්නේ කම්ෆර්ටබල් ඒ zone එකේ එක කඩලා යන්න ඔව්. ඉඩ දෙන්නේ නැහැ. ඔව් හිතන්නේ අර මෙහෙම මහ ලොකු දේවල් වලින් කරලා මේක වෙනස් කරන්න ඕනේ කියලා. එහෙම නෙමෙයි. හරි. දැන් හිතන්න අපි නැගිටින්නේ ලාම් එකක් තියලා. මොකද ඒ ජීවිතේ කියන්නේ. හරි දැනුවත් හරි නොදැනුවත් හරි හැමෝම අපි එක ට්‍රැක් වෙලා ඉන්නවනේ. ඔව් මම කියන්නේ එහෙම මේ ට්‍රැප් වීම කියන එක ඒක ස්වභාවිකයි. ඔබ විතරක් නෙමෙයි මම ට්‍රැප් වෙලා හිටියයි. හරිද? ඒක හැබැයි එළියට යන්න කියලා ඉස්සෙල්ලා මහ ලොකු දේවල් කරන්න ඕනේ නැහැ කියලායි මම කියන්නේ. පොඩි දේවල් වලින් පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපේ මනසේ හැම වෙලාවෙදිම දැන් මේ වතුර ටිකක් ගලාගෙන එනකොට කන්දකින් පල්ලහැට ගල් අරව මේවානේ අහුවෙන්නේ. වතුරට පේන්නේ ගල්ද ඒ ගල් අතර තියෙන හිඩැස්. හිඩැසක පේන්නේ. අපේ මනස හැම වෙලාවෙම වැඩ කරන්නේ ගල් වලට. ගල් පේන හින්දා අපි හිතනවා මෙතනින් හරි යන්න බෑ කියලා. හැබැයි ඕනෑම ගල් දෙකක් අතර පොඩි හරි හිඩැසක් තියෙනවා. හරි අපිට ඒ හිඩැස පේන්නේ නැහැ. හරි ඒක සයිකොලොජිකල් බැරි එකක් නිසා ඇත්තටම තියෙන බැරි එකක් නෙමෙයි. මම කියන්නේ ලොකු දේවල් කරන්න එපා පොඩි දේවල් වල වෙනස් කරලා බලන්න. පොඩි දේවල් වෙනස් කරාට පස්සේ ඕගොල්ලන්ට පේන්නේ අර ලොකු ගල් දැන් පව් කරගෙන සැහැණ තුන ඉස්සරහට ඇවිල්ලා කියලා. ආම්සෝගේ මම පොඩි ප්‍රශ්නයක් අහන්න. ආන්න ඕන එක. ඊයේ වෙච්ච සිද්ධිය. ඊයේ මම ගෙදරින් යනකොට වයිෆ් එක්කලා පොඩි ආගියුමන්ට් එකක් ගියා. ඒක ඔළුවේ තියාගෙන තමයි මම එළියට ගියේ. මම ඊයේ නිවාඩු දවස් වල උබ කරනවා. ඊට ඒකත් එක්කලා මම එළියට ගියේ. ඒක ටිකක් මේ ටෙක් මැසේජ් එකක් මම මගෙත් එක්කලා වැඩ කරන කලික් එක්කලා ගිහලා ඒක නිකන් ඒක එයා තේරුම් ගන්න තියෙන්නේ වැරදි විදිහට. නමුත් මමයි මේ මගේ වැඩ කරන කලික් පිරිමි කෙනෙක් එක්කලා කතා කරපු කන්වර්සේෂන් එකක් අපි දෙන්න නිකන් විහිළුවට කතා කරලා තියෙනවා. ඒක අනිත් පැත්තට හරවගෙන එයා හිතලා තියෙන ගර්ල් කෙනෙක් වෙන්න ඇති කියලා. බොයි කෙනෙක්. අපි මේ එකක් විදිහට දාලා ඒක එයා එක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන ඒක ෆොටෝ එකක් ගන්නවා. ඊට පස්සේ මම ඒක මට පෙන්නපුවාම මට නිකන් මල පැනලා මම ගියා. ඒ කියන්නේ ගියා යන්න. ගිහිල්ලා මම වෙහිකල් එක නතර කරගෙන මම ටික වෙලාවක් පැයක් විතර හිටියා. මම මොකද්ද මේකට දෙන විසඳුම කියලා.
දැස් මං ඒ මගේ අර යාළුවට කතා කරලා මං කිව්වා මෙහෙමයි මෙහෙම දෙයක් වුණා ඔබ කතා මං ස්පීකර් ෆෝන් දානවා ඔබ කතා කරලා කිව්වා ඔබ පිරිමියෙක් කියලා. නේ වැරදිද හිතලා තියෙන්නේ කියලා. ඊට පස්සේ උට කතා කරුවා Sanjay he was making joke all the time that's why he was texting you know I'm the victim කියලා කිව්වා. It's okay. ඊට පස්සේ ඒ ප්‍රශ්නත් එක්කලා තමයි මම ගියේ. දැන් කියන්නේ එයා හිතන්නේ සමහරවිට මං කවුරුහරි ධම්මල කතා කරත් දන්නේ නැහැ කියන එක. ඒක ඔළුවේ හදාගන්න. ඊට මං කොහේ නම්බර් එක ගන්න කතා ගන්න ඕනලාක වෙන නම්බරෙන් කවුද කතා කරන්නේ කියලා. ඊට පස්සේ දැන් මම ගියා. ගිහිල්ලා හදේ ඕක කරගෙන නිකන් ගෑස් ස්ටේෂන් එකේ පෙට්‍රල් ගහලා කවදාකවත් මං කියන්නේ හරි පරිස්සමෙන් ඉලවන්නේ. වැදුනා කාර් එක. ඊට පස්සේ දැන් ඔළුව මේකෙන් නෙමෙයි මම ගියේ. වෙනම මේකක් තමයි මගේ ඔළුවේ දුවන්නේ. ඊට පස්සේ මම කල්පනා කරේ මොකද්ද මේ පොඩි දේවල් වලට මිනිස්සු මේ ඇයි එහෙම මේ කියන්නේ? ඒ වගේ දේවල් ලොකු අපි කියන්නේ අපි ඇත්තට මම නම් හරි රිලැක්ස් එකේ ජීවත් වෙන මිනිස්සෙක්. වැඩ කරන තැනත් ඒ වගේ ගෙදරත් ඒ වගේ වයිෆ් දන්නවා මම එච්චර සීරියස් ගන්න නැති මිනිස්සෙක් කියලා. මං කියන්නේ මං වැටිච්ච තැන මට නිින්ද යනවා. මම ඒක කියන්නේ මට තීනවල් පේන්නේ නැහැ. වැටනහම මරනවා වගේ මට වාහනේ හැප්පෙනවා. දේ 6:07 වෙද්දි මට එලාමේ පොනෙත් නැහැ. එලාමේ ඉස්සෙල්ලා මම නැගිටිනවා. ඒ වගේ මිනිස්සෙක්. දැන් සමහරවිට හිතනවා මොකද්ද මේ ජීවිතය කියන එක මට නිකන් හිතනවා මේ මොනවද මේ අපි කියන්නේ. දැන් එහෙම මට නිකන් හිතුනේ මොකද්ද මේ ජීවිතය කියන එක. දැන් ඒකේ මෙන්න මෙහෙම එකක් ගන්නකො. දැන් අපි දෙන්නෙක් ඉන්නවා කියලා හිතන්න. දෙන්නෙක් ඉන්නවා. හරි. දැන් ඒ දෙන්නගේ ආකල්ප සමානද? thinking patterns වෙනස් වෙන්නේ කොහොමද? ඒ දෙන්න දෙන්නේ කොහොමද දෙන්නේ කොහොමද? ඒ මනසෙන් හදාගත්ත ලෝක. ඔව් ඒ මනසින් හදාගත්ත ලෝක දෙකක් වුණේ කොහොමද? පොඩි කාලේ ඉඳන් දෙන්න දෙපැත්තේ ඉඳලා වර්ධනය වෙනවා ඔව් ඒතකොට දෙන්නට තියෙන දත්ත වෙනස්. data වෙනස්. මම නම් දකින්න අපේ හැමෝටම අපි දෙන්නට දෙන්න ඒ කියන්නේ මේ මම ජීවත් වෙනවා නම් මම ජීවත් වෙන්න ඕනේ මෙයාට ඕන විදිහ. ඒ කියන්නේ මම නම් හිතන්නේ මේ විදිහට. එයා හිතන්න ඕනේ එයා ජීවත් වෙන්න ඕනේ. අපි හරි ඒක ඔයාගේ thinking pattern එක. හරිද? දැන් අපිටම ඔයත් එක්ක ඉන්න අනිත් එක්කෙනාගේ thinking pattern එක ඒක එසේම විය යුතුයි කියලා එකක් නැහැ. දැන් ඔයාට හිතෙනවා ජීවත් වීම කියන එක මහා සංකීර්ණ කරගන්න ඕනේ නැහැ. කොහොම සැහැල්ලුවෙන් ඉන්න ඕනි, වැටිච්ච තැන නිින්ද යන්න ඕනි, එහෙම එකක් කියලා. හරිද? අනිත් කෙනාට ඒක එසේම විය යුතු කියලා හිතන්න එපා. මොකද දැන් ඔබට තියෙන මේ මානසිකත්වයේ හැදෙන්න බලපාන කාරණාත් ගොඩක් තියෙනවා. එකක් තමයි ඔබගේ ජෙනටික්ස් ටික බලපාන. ඒක ලොකු බලපෑමක් තියෙනවා. හරිද? දැන් අද හොයන දිනවා ගාක් මානසික රෝග කියන ඒවා මේ පස්සේ ඇති වෙන ඒවා නෙමෙයි ඒවා ජෙනටිකලි නැති වෙන ඒවා. හරි. එතකොට ඔබේ සීයා, ඔබේ අත්තා මුත්තා කිරිකිතා ඒගොල්ලන්ගේ ඒවත් එතන බලපාන. ඒක බලපාන කොටසකුත් තියෙනවා. ඊට අමතරව ඔබ ඇසුරු කරපු ඉස්කෝලේ ඔබ කියවපු පොත් හරි මේ ඩිස්කෂන් එක පවා මේ වෙන දේවල් වලින් ඔබගේ thinking pattern එක ඔබ හිතන පතන විදිය වෙනස් වෙනවා. හරි ඔබේ ආකල්ප වෙනස් වෙනවා. හරිද? ඒ වගේම අපි දැන් මෙතන මාතෘකාවේ ඔබේ බිරිඳනේ. ඔබේ බිරිඳකට මොනවද වෙන්නේ? එයාගේ සම්පූර්ණයෙන්ම තියෙන වෙනස් මානසිකත්වය. එතකොට එකම කාරණේ දිහා දෙන්නේ දකින්නේ එකම විදිහට. හරි? දෙන්නේ දකින්නේ එකම විදිහට නෙමෙයි. හරිද? කවදාවත් ඔබේ ලෝකය ඇයිගේ ලෝකේ වෙන්නේ නැහැ. ඇයිගේ ලෝකය ඔබේ ලෝකේ වෙන්නේ නැහැ. හරිද? ඒක තමයි මම කියන ගේම් එක පටන් ගන්න. හරි. එතකොට ඔබ try කරනවා ඔබේ ලෝකෙට ඇයව ගන්න. ඇය try කරනවා ඇයිගේ ලෝකෙට ඔබව ගන්න. ওই ගේම් එක තමයි අතරම අපි සාමාන්‍ය විවාහය කියලා කියන්නේ. හරි. ওই ගේම් එකෙන් තමයි අපි යන්නේ. හරි. ওই ගේම් එක සාර්ථක වීමේ සම්භාවිතාවය ඔච්චර. නෑ මම කියන්නේ මෙහෙමයි. ඒක දැන් මෙයා දැන් මේක කිව්වට හරිද? ඒක අර පැත්තට ඉන්නේ වෙන විදියකටනේ. තේරුණාද? දැන් ඔබ කිව්වට ඔබ අනිත් කෙනා ගැන hina වුණාට ඔබ කොහොමද කොහොම දේවල් හිතන් ඉන්නවද? සමහර මිනිස්සු ගැන සමහර දේවල් ගැන ඔබ කොච්චර හිතන් ඉන්නවද? හරි?
තේරෙනවද? ඔබ ඔහොම කොච්චර අයත් එක්ක ඔහොම තරහ වෙලා ඉන්නවද ඇද්ද? ඔබ හිතේ මේ අවුලෙන් ඉන්නවද? සමහර අය ආශ්‍රය කරන කතරලා දාලා යනවා. තේරෙනවද? සමහරට ඔය වගේම දේවල් ඉඳ වෙන්න පුළුවන්. අර අනිත් එක්කන බලන්න ඇයි මේ මාත් එක්ක මේ අවුලෙන් ඉන්නේ කියලා ආයෙත් නැති. හරිද? එහෙම දේවල් අපේ මනසේ වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. මම මේ ඔබට කියන්න හැදුවේ ඕක නවත්තන්න බෑ කියන එක. දැන් ඕක ඔබ ඔක්කොම සෙටල් කරගෙන ගියා. ගියාගිම ඔය ප්‍රශ්න විසඳගෙන හරි. ඔබට දෙන්න බෑ ගැරන්ටි එකක් හෙට ඕක දෙන්නේ කියලා. එහෙම ගැරන්ටියක් දෙන්න බෑ කියන එක දැනගන්න. ඒ කියන්නේ ඒක මෙහෙමයි. ඒක ඇයට නෙමෙයි ඔබටත් දෙන්න පුළුවන්. එහෙම දෙයක් දෙන්න බෑ අපිට. එහෙම ගැරන්ටි එකක් දෙන්න බෑ. හරිද? එකම දේ තමයි දැන් අපි 401 එකට වාහනේ දානවා. මම බොහොම සරලව කියන්න ජීවිතය කියන්නේ මොකක්ද කියලා. වාහනේ දානවා. වාහනේ දානකොට ඔබ පහු කරගෙන වාහනේ යනවා. ඔබ වාහන පහු කරගෙන යනවා. හරි? ඔබට පැරලල් ටික වෙලාවක් වාහනේ යනවා. සමහර ටිකක් ගොඩක් වෙලාවල් යනවා. හරි? හරි. එක්ක ඔබ මේකෙන් එළියට වාහනේ දාගන්නවා. එක්ක ඔබත් එක පැරලල් ගියා වාහනේ එළියට දාගන්නවා. හරි? හරි? මේ පැරලල් ටික වෙලාවක් අපි ගියායි කියලා අපිත් එක දිගට යනවා කියලා හිතනවා නම් මා මෝඩ වෙනවා. ආවුරගේ බඩනේ මං ගාව ආවුරගේ ගහනවා කවුරුහරි ආවුරගේ විවාහය කියන්නේ මොකද්ද කියන්නේ? ආවුරගේම කවදාවත්ම ගලපන්න බැරි දෙයක්. ගලපන්න හදන ඉතාමත් ආයාස අතන මේ අපි මේ විවාහයන් කියන උගත් දේවල් අපි පවතිනවා කියලා පේන්නේ මේ උගක් ඒවා පේන්නේ ආර්ථික කාරණා නිසා. ආර්ථික හා සමාජීය කාරණා නිසා මිසක් ඇත්තටම සයිකොලොජිකලි බැඳිලා ඉන්න හින්දා නෙමෙයි. ආර්ථික හා සමාජික කාරණා හින්දා තමයි. අනිත් එක මේ විවාහය කියන්නේ කවදාද ආවේ මිනිස්සුන්ට කවදාද දැම්මේ? කොයි කාලෙද දැම්මේ? කොයි කාලෙද දැම්මේ? අපි මෑත කාලෙකනේ මේ ආවේ පුරුදුගීසි ගන්න. ඔව්. අද ඉංග්‍රීසිනේ පොතේ ඉංග්‍රීසි කාලේ. ඉංග්‍රීසි කාලේ නම් කොහමරි ආක්‍රමණ වලින් පස්සේ නේ කලින් මිනිස්සු ඉංග්‍රීසි. ගහවිලා කියලා හිටියේ නෑ. දැන් අතරම ඉස්සර දැන් හිටියේ ලිවින් ටුගෙදර් නේ. ඊට පස්සේ දැන් අපි දැන් දකිනවා ආයෙ ලිවින් ටුගෙදර්. ඒගොල්ලෝ ඒක අතහැරියා අපි ඒක තියාගත්තා. ඒ කාලේ මම අහගෙන ආවනේ මේ කතා බඳන් හරි අමාරුයිලු ඒ කියන්නේ. නීති අවුලවසල. පොතන ගන්න. ඒක මිනිස්සු ඒක බාර ගත්තේම නැහැ කියනවා. ඒක සම්ප්‍රදායෙන් නෙමෙයි. අර එකම එක්කෙනා දෙන්නෙක් ඒ පිරිමි දෙන්න එක්කෙනා ඉඳලා ඉන්නේ. ඕ වගේ එක එක සම්ප්‍රදාය. ඔව් එක එක සම්ප්‍රදායක් තිබුණානේ. හරි. මේ කියන්නේ කාන්තාව පිරිමි මේ කීප දෙනෙක් තියාගෙන හිටියා. පිරිමි අය කාන්තාවන් කීප දෙනෙක් තියාගෙන හිටියා. මේ ඒක මේක අපි පස්සේ හදාගත්ත එක. හරි. දැන් ඒගොල්ලෝ ඒක අතහැරලා. ඒ කියන්නේ ස්වභාවිකත්වයේ ඉක්ම ගිය කතන්දරයක් පේපර් එක ලියන එක ඒක අපි ගොඩක් වෙලාවට මේ දේවල් ඉන්නේ අපි ඔකට කියන්නේ වික්ටෝරියන් කල්චර් එක කියලා. වික්ටෝරියන් කල්චර් එකෙන් තමයි ඕක එන්නේ. කියන්නේ අර ඔය උගාක් අපි ඔය දකින්න උගාක් ඔය සදාචාරවාදී අරව මේවා ඉන්නේ වික්ටෝරියන් කල්චර්. වික්ටෝරියන් කල්චර් එක මොකක්ද කියලා දන්නවද? ඒක වික්ටෝරියන් කල්චර් කියන්නේ වික්ටෝරියා රැජිනගේ කාලේදී යාගේ අටත් ජීවවල තිබුණානේ. එයා හරිම ආගමික කෙනෙක් වික්ටෝරියා රැජින. හරි. එතකොට එයා තමයි උගක් වෙලාවට ඔය අද්දිකට අනිනේවා කාන්තාව අද්දිකට අනිනේවා. ඔය ලංකාවෙත් ඔය මුලින් තිබුණේ සාරි 60 අද්දිකට අනිනේවා. ඊට පස්සේ මොකක් හරි තැනකට ගම පිරිමි එක පැත්තකට දාලා ගෑනු එක පැත්තකට දානේවා. ගෑනු ඉස්කෝල පිරිමි ඉස්කෝල වෙන් කරනේවා. හරිද? පල්ලි ගියත් දෙපැත්තට කරනේවා. ඊට පස්සේ ඕවා අර එයාගේ මේ කාලෙදී ඒවා යනවා මේ මොනවාද? එයා යටත් විජිත වලට යනවා. හරි. යටත් විජිත වල තිබිච්ච සංස්කෘතිය ඒවා මේ හොඳයි හරි කියන එක නෙමෙයි මම කියන්නේ ඒවා වෙනස් වෙනවා. හරි. ඒවා වෙනස් වෙනවා. ඕගොල්ලෝ හරිය සමහරට මේ 50 ගණන් වලත් මිනිස්සු බලෙන් කසාද බඳලා දිනවා කියලා. ඒ කාලේ. හරි. එතකොට ඇත්ත කතාව නම් අපි දෙන්නෙක් එකට ඉන්නේ. කාලයක් මෙහෙම එකක් අපි දෙන්නෙක් එකට ඉන්න ඉස්ලාම බලපාන පළවෙනි කාරණේ තමයි අපේ ඒකත් අපේ වුමනාවටත් වඩා අපේ මොනවාද අපි අතුලාන්තයේ තියෙනවනේ මේ ජීන්ස් ටික ඉස්සරහට යවන්න ඕනේ කියලා. හරි. තේරුණාද? ඒක සතුන්ටත් තියෙනවනේ, ගස් වලටත් තියෙනවනේ. හරි. එතකොට දැන් ඕගොල්ලන්ට ඉස්සරහම ආදරේ හරි මොකක් හරි එකක් දැනුණට ඒක ආදරේ නෙමෙයි අපිට ස්වභාවිකව අපේ අර ඕන ක්‍රියාකාරීත්වය ඇති වෙනවා. ඇති වෙලා මේ ජීන්ස් ටික ඉස්සරහට යවන්න එකක් හදනවා. ඒක ළමයි කාම පස්සේ ළමයා ගැන අපිට ආදරයක් වගේ එකක් ඇති වෙනවා. හැබැයි ආදරේ කිව්වට ඇත්තටම එතන මොකක්ද?
මේ ආදරය කියන එක ඔය හෝමෝන වලින් එහා ගිය තැනක් තියෙනවා. මම ඒක කියන්න මොකද කියලා. නැත්තම් මොකද ඒ තියෙන්නේ? අර හෝමෝන වල ක්‍රියාකාරීත්වය. ඒක හදන්නේ මොකටද? මේ ජීන්ස් ටික ඉස්සරහට යවන්න. හරි? දැන් ගස්වලත් පරම්පරාව ඉස්සරහට යවන්න වගේ ජීන්ස් ටික ඉස්සරහට. පැවැත්මට. නැචරල් DNA. ඔව් එතකොට එහෙම මුලින් දෙන්නෙක් ඉන්නවා. ඒකේ අවශ්‍යතාවය වෙන්නේ. ඊට පස්සේ මොකද? ඊට පස්සේ උතන්ට වැටෙනවා ආර්ථික, සමාජීය, සංස්කෘතික කොටස්. හරි. ඒ නිසා ඉන්නවා. හරි. දැන් සමහරට ඔබේ බිරිඳට ඒකේ බයක් ඇති වෙලා තියෙනවා. මේ බයක් ඇති වෙලා තියෙන ඔබ නැති වෙනවටත් වඩා ඔබ නිසා නැති වෙන දේවල් නිසා. අවංකවම ඇහුවෝ. දැන් මෙහෙමයි සමහරට ඔබටත් තියෙන එහෙම එකක් වෙනවා. ඇත්තට මේක හොඳට තමන් දිහා අවංකව හැදලා බලන්න. අපිට මුගක් වෙලාවට තියෙන්නේ මොකද්ද? අපිට මේ යමෙක් අහිමි වෙයි කියන එකට බව එයා නිසා අපිට අහිමි වෙන දෙයක්. කවුරුත් 100%ක්ම නිවැරදි නැහැ. ඔව්. එහෙම. ඉතින් එතකොට දැන් මුලින්ම ඕක අර තියෙන මේ ජීන්ස් ටික ඉස්සරහට යවන්න ඉන්නේ මේ වේක. ඊළඟට ඉන්නේ මොකද්ද? ආර්ථික, සමාජීය, සංස්කෘතිකමය කාරණා. හරි ඒක හරහානේ දැන් එන ඊගෝ එකෙන් සමහරවිට එයා දාලා ගියාට කමන්නේ. ඒක නිසා මට වෙච්ච ඊගෝ හර්ට් එක. එයාපව ඕනේ නැහැ නට දැන් මගේ ඊගෝ එකට පහර දුන්නා කියන වගේ හැඟීමක් නේ එන්නේ. තේරුණාද මම කියන්නේ? එතකොට ඔන්නේ එනවා එතන. ඒ කතාව. හරි. මම කියන්නේ ඇත්තටම ආදරය කියන්නේ මොකක්ද? ආදරය කියන්නේ ඔය ඔක්කොම දැකලා මිනිස්සෙක් විදිහට තේරුම් ගන්න එක. හරි. හරි අර දරුවෙක් විදිහට අර එන හෝමෝන ක්‍රියාකාරීත්වය අතහැරලා දාලා මෙයාත් මේ තව වෙන මිනිස්සෙක් නේ. මෙයාලා හැංගීම් දැනීම් සිහින තියෙන වෙනම මිනිස්සෙක් කියලා දකින්න මොකද? හරි. එයා වෙනස් කියලා දැනගෙන එයා අපේ ගේම් එකේ කොටසක් විදිහට අපේ අර මං ඉස්සලා කිව්වේ අපේ හීන දාලා ඒ හීන ඇතුලෙන් අපේ හීන කොටසක් බවට පත් කරනවා. අපේ මේ ගේම් එක රන් කරන්න පාවිච්චි කරන කෙනෙක් කියලා දකින්න තැන නෙමෙයි ආදරේ තියෙන්නේ. එයාටත් වෙනම හීන තියෙනවා කියලා දකින්න. හරි. ඉතින් ඔකට බොහොම සරල උත්තරේ නම් කිසිම කියන්නේ ප්‍රශ්න කවදාවත් හැදෙන එක නවත්තන්න නම් බෑ. මොකද ආකල්ප වෙනස් නිසා. සංග්‍රාහ දේවල් අපි මේ ආටිෆිෂියලි දාගෙන තියෙන නිසා. හරි. ඒවා වෙනස් වීම නවත්තන්න බෑ. හරි. එතකොට මේ සිස්ටම් එක ඇතුලේදී ඒවා හැමදාම තියෙනවා. හෙට ආයි නොවේ කියලා බලාපොරොත්තු තියාගන්න එපා. හෙටත් එනවා. හෙට මෙහෙමයි. ඒ යාගේ පැත්තෙන් නෙවෙයි ඔබේ පැත්තෙන් එන්න පුළුවන්. හරි. දැන්ටමත් වෙලත් නැති සමහර අය.